ඔයාලා PC එක ඔන් කරපුවාම හිර වෙනවද? FPS අඩුද? ගේම් performance අඩු වෙලාද? කොච්චර හොඳ PC එකක් වුණත් හිර වෙනවද? මේ ඔක්කොම විශ්නුමක් අද අපි බලමු. දැන් අපි කතා කරමු පළවෙනි ස්ටෙප් එක ගැන. පළවෙනි සර්ච් කරගන්න choose a power plan කියලා. මේකේ high performance ආගන්න. ලැප් එක high performance කියන එක දැම්මට පස්සේ බැටරි බර්න පොඩ්ඩක් වැඩි වගේ න recommend කියන එක දාගන්න. දැන් කතා කරමු දෙවෙනි ස්ටෙප් එක ගැන. ටාස්ක් මැනේජර් එක ඕපන් කරලා ස්ටාර්ට්අප් ඇප් කියන එකට යන්න. මෙතන වැඩක් නැති ඇප් තියෙනවා නම් ඩිසේබල් කරලා දාගන්න. මේකෙන් වෙන්නේ ඔයාලා PC එක ඔන් කරනවත් එක්කම ඕපන් වෙන ඇප් ඩිසේබල් වෙන එක. අපි දැන් කතා කරමු තුන්වෙනි ස්ටෙප් එක ගැන. මේකත් තියෙන ටාස්ක් මැනේජර් වලමයි. මේකේ ඩීටේල් වලට යන්න. ඔයාගේ පුම්බා performance ඉල්ලන software එක right click කරලා set priority කියන එකට යන්න. ඒ කරලා ඒකේ high කියන එක දාගන්න. ඒ කරලා change priority කියන එකට click කරන්න. මේ ඊළඟ ස්ටෙප් එකට අපි දැන් යමු. මේක ඔයාලා performance option කියන එකට යන්න. ඒ කරලා මේ custom කියන එකට ගිහිල්ලා මේ ටික ඔක්කොම අයින් කරලා මම මේ පෙන්න ටික විතරක් දාගන්න. මේ ඔක්කොම ටික ටික අයින් කරත් කමන්න. මේකෙන් වෙන්නේ ඔයාලගේ PC එකේ තියෙන ඇනිමේෂන් ඔක්කොම අයින් වෙනවා. ආයේ window එකේ තියෙන drop shadow එක, ඔයා ෆයිල් එකක් ඕපන් කරාම මේකේ තියෙන drop shadow එක, ඒ ඔක්කොම ටික මේකෙන් අයින් වෙනවා. ඔයාලගේ PC එකේ ටිකක් හරි performance වැඩි වෙන්න මේක උදව් වෙයි කියලා මම හිතනවා. ඊළඟ ස්ටෙප් එක ගැන අපි දැන් බලමු. මේකට මුලින්ම ඔයාලා setting වලට යන්න. ඒ කරලා ඒකේ gaming වලට යන්න. දැන් මේකේ game mode කියන එක on කරගන්න. ඒ කරලා ඒකෙම graphic වලට යන්න. change default graphic setting කියන එකට යන්න. ඒකල මේ ටික දෙකම on කරගන්න. ඒ කරලා ඔයාලගේ සාමාන්‍ය ගේම් එකක් හරි Photoshop Illustrator හරි දෙක use වෙන software browse දීලා මෙතන add කරන්න පුළුවන්. හරි අපි දැන් add කරගෙන ඉවරයි. ඒ කරලා option එක click කරන්න. high performance කියන එක select කරලා ඒකල save දෙන්න. ආයි game වලට එන්න ඒකල. ඒකල මේ game bar කියන එක off කරන්න. ඒ කරලා captures කියන එකේ මේ tick දෙකම off කරගන්න. දැන් අපි බලමු ඊළඟ ස්ටෙප් එක. ඒකල සර්ච් කරගන්න disk cleanup කියලා. ඒකල ඔයාලා drive select කරලා okay දෙන්න. ඒකල මෙතනින් ටික දාගෙන disk එක පොඩ්ඩක් clean up කරගන්න. මාසෙට එකපාරක් වගේ මේක කරන්න ඇති. මේකෙන් ඔයාලගේ PC එකේ තියෙන disk වල තියෙන ඉඩ වැඩි කරගන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එක අපි දැන් බලමු. ඔයාලා සර්ච් කරගන්න optimize drive කියලා. මේකෙත් ඔයාලගේ drive එක select කරලා මේ optimize කියන එක click කරන්න. දැන් අපි බලමු ඊළඟ ස්ටෙප් එක. display setting යන්න. කල් එක advanced වලට යන්න. දැන් මෙතන තියෙන maximum එක දෙන්න. මගේ තියෙන උඩරින් 165 ඒකින්ද මම ඒක දෙනවා. මේකෙන් ඔයාලගේ display එකේ තියෙන refresh rate එක වෙනස් වෙනවා. අපි දැන් බලමු ඊළඟ step එක. keyboard එකේ start R ගහන්න. ඒ කරලා මෙතන තියෙන ඔක්කොම file ටික delete කරගන්න. මේකෙන් වෙන්නේ ඔයාලගේ PC එකේ තියෙන temporary file ඔක්කොම delete වෙනවා. මේ ටික එක දාලා continue කියන එක click කරන්න. මේකත් මාසෙක පාරක් වගේ කරා නම් ඇති. අපි දැන් යමු ඊළඟ step එකට. ඔයාලගේ graphic card එකක් තියෙනවා නම් graphic card එකේ software එකට යන්න. මගේ නම් තියෙන Nvidia card එකක්. ඒකින්ද මම ඒකේ software එකට යනවා. drivers එක ගිහින් බලන්න update එකක් ඇවිල්ලාද කියලා. update එකක් ඇවිල්ලා නම් update එක දෙන්න. මේකත් ඔයාලගේ graphic card එකේ performance වැඩි කරන්න උදව්වක් වෙයි. අපි දැන් යන් ඊළඟ step එකට. හරි. ඔයාලා දැන් search කරගන්න system configuration කියලා. ඒක ලේ boot කියන tab එකට යන්න. මෙතන 30 තමයි default එන්නේ. ඔයාලගේ 3කට වගේ දාගන්න. ඔයාලා PC එක dual boot කරලා තියෙනවනේ ඔන්න එන්න වෙලාව අඩු වෙනවා. අද මම මේ වීඩියෝෙන් කතා කරපු දේවල් මොනවා හරි වැරද්දා අඩුපාඩුවක් එහෙම තියෙනවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ හොඳයි කියලා හිතනවනම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ අලුත් වීඩියෝකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.